අපහාස නොකරත් පොඩ්ඩක් අපහාස කරලා බලන්න කියලා. නොරිද්දුවත් පොඩ්ඩක් කොනිච්චලා බලන්න කියලා කියනවා. කාටද කියන්නේ එහෙම? කාටවත් එහෙම කියන්නේ නැති වෙන්නේ. නැති සත්‍යය එළියට එන්න ගන්නවා. අපහාස කරායින් පස්සේ නැති සත්‍යය එළියට එන්න ගන්නවා. කෙනිච්චුවෙන් පස්සේ නැති කුණුහරුප එළියට එන්න ගන්නවා. සිල්වන්ත වගේ ඉන්න දෙන්න කියලා මේ ලෝකේ කියලා තියෙනවා. කෙනිච්චුවොත් එහෙම සියලු සතුන් බලා ගැනීමට හැකියාව තියෙනවා. තමන්ගේ අභ්‍යන්තරය තුල ඉන්න. කුණුහරුප කියාගෙන එන කෙනෙක් ඉන්නවා. මරණතෝ කියාගෙන එන කෙනෙක් ඉන්නවා. කපනතෝ කියාගෙන එන කෙනෙක් ඉන්නවා. ඇතුලේ ඉන්න කට්ටිය එළියට ගන්න. කිසිසේත්ම සුගත තථාගතයන් වහන්සේ කෙනෙක් උත්සාහ කරන්නේ නැති වෙයි. අපහාස කරන්නේ නැහැ. අපහාස කරන්නේ නැහැ. දඬුවම් කරන්නේ නැහැ. අපහාස කරන්නේ නැහැ, දඬුවම් කරන්නේ නැහැ. නිකන් හරි කෙනෙච්චුවොත් නැති කුණුහරුප මොන උපාසකයාගේ උපාසිකාවගේ කටින් උනත් එළියට එනවා. අපහාස කරොත් නැති දේශයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක්, උහකත්වයක් සත්වයා තුලින් ඉස්මතු වෙනවා. අපහාස කරොත් සුගත තථාගතයන් වහන්සේ තම පිරිවරටද වදාහරනවා කිසි කෙනෙකුට අපහාස කරන්න එපාය කියලා. අපහාසයේ ප්‍රතිඵලය වෙන්නේ කවදාවත් ගොඩ නොවන මිනිසුන් නිර්මාණය වීම වේ. කවදාවත් ගොඩ එන්නේ නැති මිනිසුන් නිර්මාණය වෙනවා. අපහාස බුදු කෙනෙක් අපහාස කරොත්, රහතන් වහන්සේ කෙනෙක් තවත් කෙනෙකුට අපහාස කරොත්, එතන නිර්මාණය වෙන්නේ කවදාවත් ගොඩ නොවන. සසර ගමන කෙලවර කරන්න හිතා ගන්නවක්වත් බැරි ඈතකට වැටෙනවා. ඒකින්ද බුදුවරු අපහාස කරන්නේ නැති. රහතන් වහන්සේලා තවත් කෙනෙකුට අපහාස කරන්නේ නැති. ඒකට හේතුවක් තියෙනවා. එයාගේ ඇස් අන්ධ වෙලා අසංකේය කල්ප 20ක් විතර උපතින් ඇස් අන්ධ වෙලා උපදින්න හේතුව වෙන්නේ රහතන් වහන්සේලාට හෝ බුදුන් වහන්සේට හෝ බෝධිසත්වවරුන්ට ගැරහීම වේ. දැන් මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර කොනිච්චන් නැද්ද කියලා අහන. කොනිච්ච නොවේ. බුදුන් වහන්සේ කිසිම විටක රහතන් වහන්සේ කෙනෙකුට ඔක්ක කියන්නේ නැති වෙන කොනිච්චන්නේ කියලා. කොනිච්චන් නැති වෙන. කොනිච්චන් නැති වෙන. කිසිම විටක ඔහුගේ වරදක් යම් උපාසකයෙකුගේ උපාසිකාවකගේ වරදක් පෙන්වන්නේ කියලා කියන්නේ නැති වෙන. කිව්වොත් ඇති වෙන්නේ ඉරිසියාවක්. හදාගන්න බැරි වරදක් පෙන්වුවෙන් පස්සේ, හදාගන්න බැරි වරදක් පෙන්වුවෙන් පස්සේ එතනින් ඇති වෙන්නේ ඉරිසියාවක්, ද්වේෂයක්, ಜಾති. එහෙම එකක් නිර්මාණය වෙයි. බෝධිසත්ව අවලෝකීතේශ්වර හරි අමුතු කෙනෙක්. උන්වහන්සේට අපහාස කරපු නිසා, අන් සත්වයාට බුදු වෙන්න සිද්ධ වුණා කියලා. උන්වහන්සේට අපහාස කරපු නිසාලු ඕනම සත්වයකට බුදු වෙන්න සිද්ධ. කොහේ හරි අපහාස කරන්න තියෙනවා. ආර්යයන් වහන්සේලාට අපහාස කරනවා. ජන්ම ගණන් උපතින් අන්ධ භාවයන් කළු සුදු හඳුනන්නේ නැතුව උපදින්න සිද්ධ වෙනවා. උප්පත්ති අන්ධ භාවයෙන්. ඒක වැඩි බරපතලයි කියලා කියනවා. ගැරහුවොත් අවලෝකීතේශ්වරට බරපතල වෙන්නේ කොතෙන්ට යන තෙක්ද? රහත් වෙන තෙක් බරපතල වෙනමයි කියලා හිතනවා. නැති වෙයි. සෝතාපන්න වන තෙක් බරපතල වෙනමයි කියලා හිතනවා. නැති වෙයි. අනාගාමී සකු르දාගාමී වන තෙක් බරපතල වෙනමයි කියලා හිතනවා. නැති වෙයි. බෝධිසත්ව චර්යාව අවසන් වන තෙක් බරපතල වෙනමයි කියලා හිතනවා. නැති වෙයි. බුද්ධත්වයේ දක්වාම ඒ වචනය බරපතල වෙයි. පැහැදිලි? ඒකින්ද අවලෝකීතේශ්වර නිතරම අන්සත්‍යයක් කොනිච්චලා අපහසය නින්දාව තමන් වහන්සේ ගාවට ගන්න. තියෙන කුණුහරුප සේරම ගන්න ඕනේ. තියෙන කොනිච්චලා තියෙන කුණුහරුප සේරම එළියට ගන්න ඕනේ. ද්වේෂය. අපහාස කරලා තියෙන
ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය, මාන්නය සියල්ල එළියට ගන්න. කොහෙටද ගන්නෙ? අවලෝකීතේශ්වරගේ අභ්‍යන්තරයට උරා ගන්න ඕන. අවශෝෂණය කරන්න පුළුවන් හැකියාව තියෙන ඕනම අපහාසයක් අවශෝෂණය කරන්න පුළුවන් හැකියාව තියෙන. ඕනම අපහාසයක් අවශෝෂණය කරන්න පුළුවන් හැකියාව තියෙන. ඕනම වේදනාවක්ද අවශෝෂණය කරන්න පුළුවන් හැකියාව තියෙන. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර. සත්‍යයෙන් ගන්නෙ මොකද්ද? සත්‍යයෙන් ගන්නෙ අපහාසය සහ පිට කරගන්න බැරි වේදනාව. පිට කරගන්න බැරි අපහාසය සහ පිට කරගන්න බැරි වේදනාව මේ දෙන්න කියලා ඉල්ල ගන්න. ඒ ඉල්ල ගැනීමේ ප්‍රතිඵලයක් වෙන්නේ මොකද්ද? ප්‍රතිඵලයකට එන්නේ මොකද්ද? සෝතාපන්න වන තෙක් ගෙවා අවසන් කරන්න බැරි. සකු르දාගාමී වන තෙක් ගෙවා අවසන් කරන්න බැරි. රහත් වන තෙක් ගෙවා අවසන් කරන්න බැරි. බෝධිසත්ව චර්යා පුරාවටම ගෙවන්න වෙලා තිබුණේ ඒ විපාකය කියලා තේරෙන්නේ බුදු වුණාට පස්සේ. තථාගතයන් වහන්සේ ධර්මාචාර්යවරයා පරිච්ඡේදයේ සඳහන් කරන මෙහෙම. යම් සත්වෙක් තථාගතයන් වෙත එළඹ කල්පයක් තුරා එක දිගට නින්දා අපහාස පරිභව කරන්නේහිද එහි ආනිසංස බොහෝ බරපතල වන්නේ කියලා. කල්පයක් පුරා නින්දා අපහාස කරා ඒවායේ ආනිසංස බොහෝ බරපතල වන්නේ කියලා. කල්පයක් පුරා අර කල්පය එකක් ඇති කියලා කියන එක වචනයක් ඇති කියලා කියන ධර්මාචාර්යවරයෙකුට යම් කෙනෙක් අපහාස කරොත් ඒ වචනය ඇති කියලා කියනවා. බුදු කෙනෙකුට කල්පයක් අභිමෝහ වෙලා නින්දා අපහාස කරපු එකේ ප්‍රතිඵල ලබා. කොහොම හරි බුදු වෙන්න සිද්ධ වෙනවා. හොඳින් යන කට්ටිය හොඳින් යන වෙනවා. නරකින් එන කට්ටියන්ට ඒකාන්තවම කොච්චර දුරක් ගෙවා අවසන් කරන්න තියනවද කියලා ඇහුවොත් බුදු වෙන જાති දක්වාම ගෙවා අවසන් කරන්න ණයක් මහා බෝධිසත්වය නිර්මාණය කරන. අපහාස කරන්න ඉන්න කට්ටිය අපහාස කරන්න අවස්ථාව හරි ගස්සල දෙන්න. අපහාස කරනවයි කියලා දැනගත්තොත් අනිවාර්යෙන්ම පහසු නොවන වචන ඔහුට කියා දෙන්න. ඊට පස්සේ අපහාස කරනවා. පහසු වෙන්නේ නැහැ වචන. ඊට පස්සේ අපහාස කරනවා. කුණුහරුප නොකිය විය යුතුයි බෝධිසත්වෙක් නම් කියලා කිව්වන් පස්සේ බෝධිසත්වය පොඩි කුණුහරුපයක් දෙකක් කියලා දානවා. ඊට පස්සේ ඔහුගේ ගාව තියෙනා වූ සියලු කුණුහරුප මහ බෝධිසත්වයන්ට බාර දෙනවා. බුද්ධත්වයේ දක්වා බැනුම් ඇසිය යුතුයි. බුද්ධත්වයේ දක්වාම වේදනාව කියන දේ විඳිය යුතුයි. ශරීරයෙන්ද බඩු බාහිරා දියෙන්ද ඒකේ සඳහන් වෙන පුදුම දේවල් සඳහන්. ඒ සූත්‍රයට නිගහ දෙනවා කියලා කියන්නේ ධර්මාචාර්යවරයාට නිගහ දීනවා. නැත්තම් සූත්‍රයට නිගහ දෙන්න කිසිදු හේතුවක් නැති වෙන සූත්‍රය පුස්තකාලේ තිබුණා කවුද අහන ඔකට නිගහ දෙන්න. මහ බෝධිසත්වයෝ එළියට ගත්ත නිසා නිගහ දෙනව පේනවද කියලා අහන. මහ බෝධිසත්වයෝ වගකීම් බාර ගන්න ඕනේ. අපහාස කරන්න කියලා කිය. නින්දා කරන්න කියලා කිය. තමන්ගේ ගාව තියෙන සියලුම ද්වේෂයන් මහ බෝධිසත්ව අවලෝකීතේශ්වරට පිරිනමන්න කියලා. තමන්ට ඉන් මතු ජන්මවලදී හම්බ වෙන්නේ නින්දා අපහාස ගැරහුයි කියලා කියනවා. කොතෙන්ට යන තෙක් සතර පායෙන් ගැලවෙන තෙක් නැති වෙයි. සසර ගමන නතර කරන තෙක් ඒත් නැති. ප්‍රතිගමන තත්ත්වයේ ඉන්න අයද ඒ කට්ටියත් තාම අවසන් කරේ නැති නෝ. කොහේදී හරි මහා බෝධිසත්ව අවලෝකීතේශ්වරට ගරහපු නිසා සියලු බෝසත්වරු බුදු වුණා වෙනවා. සියලු සත්වයෝ බුද්ධත්වය කරා යන්න මඟ විවර කරගත්ත මේ. අපහාස කරන කට්ටිය ඉන්නේ ඒ කට්ටිය විවර කරගන්නේ බුද්ධත්වය කරා යන්න මඟ. දන්නේ නැහැනේ. අහලා තිබුණේ නැහැනේ. අපහාස කරයින් පස්සේ බුද්ධත්වයේ දක්වාම ඒ හේතු වෙනවා කිය. මහත්ඵල ගෙනල්ලා දෙනවා කිය.
එතකොට අවලෝකීතේශ්වර කියලා කියන්නේ මෙන්න මෙහෙම ಗುಣ තියෙන කෙනෙක්. අපහාස කරන්න ඉඩ දෙන කෙනෙක්. පහසුවෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලුවම පස්සේ ඒව ඉතින් අපහාස කිරීමයි නේ. පහසුවෙන්ම කරන්න පුළුවන් දේ මොකක්ද? වර්ණනා කිරීම, වන්දනා කිරීම, ගුණ වැයීම, ගීත ගැයීම නැති වෙන. පහසුවෙන්ම කරන්න පුළුවන් දේ අපහාස කිරීම. අන්න ඒක කරන්න අවස්ථාව හරි ගස්සලා දෙන්නේ අවලෝකීතේශ්වර වෙයි. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ අසංකේය කල්ප කෙල කෝටි ගණන් දුක් විඳ අපහසුතාවය හොයාගෙන පහසුතාවයට පත් වීම වෙයි. අපහසුතාවය සම්පූර්ණ ලෙස හොයාගන්න සිද්ධ වෙයි. ඒ අනුන්ට විතරයි කරන්න පුළුවන්, Tamanට ලබන්න බෑ. අනුන්ට විතරයි කරන්න, Tamanට ලබන්න බෑ. Tamanට අපහාස කරන වෙලාවට Tamanට ඉවසන්න පුළුවන් නම් ඔවුන් දිනපු උදවිය වේ. දිනන්න ලෑස්ති වෙන අය නොවන දිනපු උදවිය වේ. මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර තරහ වෙන්න එපා කියලා කියන ඕනම කෙනෙක් චුට්ටක් කොනිච්ච. මේ විශ්වයේ ඉන්න ඕනම කෙනෙක් චුට්ටක් කොනිච්ච. පොඩ්ඩක් වචන එහෙ මෙහෙ කළා කතාවක් කියලා පස්සේදී ලියා ගන්න අවස්ථාව හරි ගස්සලා දුන්නාට පස්සේ ඌ බුදුන් මේ කරලා තියෙන පට්ට අපහසයක් නේ කියලා Tamanට තේරෙයි. පොඩ්ඩක් එහෙම දාලා බලන්න. මුට්ටිය දාලා බලන්න. මහ බෝධිසත්ව අවලෝකීතේශ්වරගේ ස්වරූප වෙන සම්පූර්ණ එළියට දාන්නේ නැති වෙන. යක්ෂ ගති, රාක්ෂස ගති සම්පූර්ණ එළියට දාන්න නැති වෙන. යක්ෂ රාක්ෂසීන්ට පොඩ්ඩක් අවස්ථාව හරි ගස්සලා දෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? කොර්ර බෝධිසත්වයා කියලා දොස් කියන්න ගන්න. කාටේ? අවලෝකීතේශ්වර. කොර්ර බෝධිසත්වයා නැති වෙන. උන්වහන්සේ ඉල්ලන දෙයක් තියෙනවා. අපහාස කරපිය කියන කී. නින්දා කරපිය කියන. අන්න ඒවායේ තිබිච්ච ශක්තිය තොපි මරන්නවක්වත්, තොපිට ගහන්නවක්වත් නාපු එකේ ඉවසීමේ ගුණය ඒක අනාගතයට වටිනවා කියනවා. ඉවසීමේ ගුණය ඒක අනාගතයට වටිනවා කියන බෝධිසත්ව වෙන්න ඉන්න කට්ටියන්ටද අවයවර්තීන් කියලා කියන ප්‍රතිගමන තත්ත්වයේ ඉන්න කට්ටියද. ප්‍රතිගමන තත්ත්වයේ ඉන්න කට්ටිය ලෙහෙසියෙන් ලෝක තුල පහළ වෙන්නේ නැති වෙන. ප්‍රතිගමන තත්ත්වයේ ඉන්න කට්ටිය ලෙහෙසියෙන් ලෝකයකට පහළ වෙන්නේ නැති වෙන. ඒකට හේතුව බුදු කෙනෙකුට කල්පයක් තිස්සේ වචන කියන එකට සමානයි කියලා කියන එක වචනයක් කිව්වොත් ඒ ආනිසංසයි මේ ආනිසංසයි දෙක එකක් කියනවා. අරව කියලා තියෙන්නේ බිහිලුවට නොවේ. තථාගතවරු මහායානය දේශනා කරලා ඒක පැත්තකින් තියලා තියන්න කියලා කිව්වේ නිකමටත් නොවේ. හේතුව නොදන්න කට්ටියන්ට ඔක අතපත ගන්න බැරි වෙයි. නොදන්න කට්ටියන්ට ඔක අතපත ගන්න බැරි වෙන්නේ. බුදු වෙච්ච කෙනෙක් අතපත ගෑවොත් උන්වහන්සේ මේ ලෝක සත්‍යයට වෙන සියල්ලද, මේ ලෝක සත්‍යය ආපු මාවතද, මේ ලෝක සත්‍යය යන මාවතද උන්වහන්සේ දැනගෙන සිටි. උන්වහන්සේ නිදහස් ලෙස ප්‍රාතිහාර බලයන් දියත් නිදහස් ලෙස. මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර තියන්න සංකේතයක් පමණක්. ඒක බයිබලයේ ඇතුළට යනවා, කුරාණයේ ඇතුළට යනවා, භගවත් ගීතාවලිය ඇතුළට යනවා, තේරවාදයේ ඇතුළට එනවා. අවසානට බුද්ධ ඥානය උදා කර ගැනීම සඳහා සියලු දෙනා එක්ක අවසානට යනවා. ඔය මිහිදම් වෙන කට්ටියට යන්න බැරි වුණාට අවසානට උපදින දරුවා එතෙන්ට යනවා. අන්න ඒක අනුශාසනා කරන්න එන මහ බෝධිසත්වයන්ට වෙන කරන්න දෙයක් නැති වෙනවා. එරෙහි වන්නන් කොපමණ සිටින්නේද ඒ ප්‍රමාණයට ලෝකෙට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එකෙක් එරෙහි වුණාම ඇතිය කියලා කියනවා. ලංකාවක් ගුටි කනවයි කියලා. අවලෝකීතේශ්වර බෝධිසත්ව නාමයට යම් කෙනෙක් අපහාස කරොත් එක් ජාතියම වනසනවා කියලා. විනාශ වෙනවා කියලා කියනවා. හේතුව අරුගේ කට වැහිලන. ඌ මොකද්ද කරන්නේ? ඌ තවත් කට්ටිය එකතු කරගෙන අපහාස කරන්න උත්සාහ කරන්නේ හොඳ දෙයක් නෙවෙයි. හේතුව බුද්ධත්වයේ දක්වාම බුදු වෙන ಜಾති දක්වාම
ඒ අපහාස කිරීම තමන්ගේ ගමනට හේතුවක්. මොකද බුදු වෙනවා කියලා කියන්නේ ඉවසීමක්. බුදු වෙන්නේ ඉවසීමක්. කොනිත්තන්නේ තියෙන දේවල් සියල්ල ගන්න. බුදුරජාණන් වහන්සේ නම් රහතන් වහන්සේලා නම් කිසි කෙනෙක් කොනිච්චන්න ගියේ නැති වෙනවා, කිසි කෙනෙකුට අපහාස කරන්න ගියේ නැති වෙනවා. මහා බෝධිසත්වවලෝකීතේශ්වර චුට්ටක් කෙලිච්චුවෙන් පස්සේ මිසයිල 10ක් විතර මහා බෝධිසත්වවලෝකීතේශ්වරට ගහලා අවසන් කරනවා. චුට්ටක් කෙලිච්චුවෙන් පස්සේ මිසයිල 10ක් විතර ගහලා අවසන් කරනවා. මැරිලාද කියලා බැලුවන් පස්සේ නැති වෙනවා. ප්‍රශ්නේ ඒක වෙයි. චුට්ටක් ගිනි තිව්වෙන් පස්සේ හිත එහෙම චුට්ටක් ගිනි තිව්වෙන් පස්සේ මහා බෝධිසත්වවලෝකීතේශ්වර ගෙදර ඉඳගෙන පුලුස්සන ප්‍රමාණ, ගිනි දදා පුලුස්සන ප්‍රමාණ මෙතකේ කියලා කියන්න බැරි වෙයි. නමුත් මහා බෝධිසත්වවලෝකීතේශ්වර පිලිස්සිලා නැති. අර තමන්ගේ ගාව තිබිච්ච දහන පෝෂක මහා බෝධිසත්වයෝ ගත්ත වේ. තමන්ට බේරෙන්න තිබිච්ච දහන පෝෂක ඒවා වෙන් කරලා තියාගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැති වෙයි. මහා බෝධිසත්වයෝ කරේ මොකද්ද? පුලුස්සලා මෙහාට ගත්තා. ලෞකික ආශාවන් නැමැති ගිනිදල් අලු කරලා දැම්ම වේ. නිවා දමන්නේ කියලා පරිච්ඡේදය ඇතුලේ සඳහන් වෙලා තියෙනවා. ලෞකික ආශාවන් නැමැති ගිනිදල් නිවා දමන්නේ. ඊට උඩින් වචනයක් තියෙනවා. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේ. සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයේ අවලෝකීතේශ්වර පරිච්ඡේදයේ සේර හොඳ වෙනවා. අන්න අර වචන දෙක ඒ තරම් දිරවන්නේ නැති. අර වචන දෙක දිරවන්නේ නැහැ. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේ. ලෞකික ආශාවන් නැමැති ගිනිද නිවා දමන්නේ. නිවල දානවා. ගෙනියන්න තියෙන ඒවා මෙහෙ තියලා ෂෙයා කරලා පෙන්නනවා. ගෙනියන්න තියෙන. මට මෙහෙම මාලිගා තිබුණා. මට මෙහෙම යාන වාහන තිබුණා. මට මෙහෙම ලයිෆ් එකක් තිබුණා. මොකක්වත් නැතුව මම මෙහෙම මැරෙන්න බලාගෙන හිටියා. පෙට්ටියක ගෙදරට එන කට්ටිය බලාගෙන මෙහෙම මැරෙන්න බලාගෙන හිටියා. එන සෙනග බලාගෙන. අවසානට සමහරක් කට්ටියන්ට එන කට්ටිය හොයාගන්න හැකියාවක් නැති. මේ ජීවත් වෙන අය මහා බෝධිසත්ව අවලෝකීතේශ්වරට ගරු නමස්කාර කරන්න හිත. සූත්‍රය ඇතුළේ සඳහන් වෙන ඒවා වෙන. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වරට ජීවී සත්වයි ගරු නමස්කාර කරන්න හිත. ඔවුන්ට ලැබෙන වාසනාවන් වලට කිසි දින බාධා ඇතිවන්නේ නැත කියන ඔප්පු කරලා පෙන්නලා තියෙන. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර හඳුනන කෙනා මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර හඳුනනවා කියන. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වරට ගරු කරපු කෙනා මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර හඳුනනවා කියන. නිරන්තරයෙන් ඔහු දිහා බලන් ඔහු ඉන්න ප්‍රදේශය ආරක්ෂා කරන්න. ඔහුට අවශ්‍ය දේවල් සම්පූර්ණ කරන්නේ මහා බෝධිසත්ව අවලෝකීතේශ්වරම වෙයි. නායකයා වෙනෝ කට්ටිය. අවලෝකීතේශ්වර නමට ගරු නොකරපු කිසිවෙක් ආගම් ભેදයකින් තොරව අල්ලා ඇදහුවත් වූ ඇත්තේ සමහරක් කට්ටිය ඇත්තේ පොළොව යට වෙයි. බුදුන් ඇදහුවත් බුදුන් වැන්දත් දෙවියන් වැන්දත් ඔක්කොම ඇත්තේ ભેදයකින් තොරව පොළොව යට වෙයි. අවලෝකීතේශ්වර නමට ගරු කරපු කිසිවෙක් ස්වාභාවික විපත් වලින් විනාශ කරන්න බැහැ. සූත්‍රය ඇතුළට ගිහිල්ලා අහන්න කියන සූත්‍රයේ අවශ්‍යම වෙලාවක් ආපදාවක් වෙන. ආපදාවකදී කට්ටිය ඒක ශ්‍රවණය කරොත් සදාතනිකව තමන්ගේ ගම, තමන්ගේ භූමිය, තමන්ගේ දේපල, තමන්ගේ දුවා දරුවා ස්වාභාවික විපතක් එන්න නොදෙන්න වග බලා ගන්න. වලපනේ අපේ කෙනෙක් කියනවා මම ගියපු ගම වෙන්න. ඒ අවලෝකීතේශ්වර නමට ගමම වැන්ද වෙන්න. පන්සල පිරෙන්න මහ පෙරහැරක් අරගෙන ගියපු මහා බෝධිසත්වෙක්. මහා පිරිවරක් අරන් ගියපු මහා බෝධිසත්වෙක්. උගේ
ආරංචියක් අපිට නැති වුණා. බලපණේට ළඟා වෙන්නවක්වත් එහි sannivedanaය කියන දේවක්වත් ඉතුරු වෙලා තිබුණ නැති. නමුත් ඉත්තිරම සියලු දෙනා එක්ක කියනවා ඔහු ආරක්ෂිතයි. ඔහු ආරක්ෂිතයි. ඔහු ආරක්ෂා කරගත්ත ප්‍රමාණය කොච්චරද කියලා කියන්නේ. අවලෝකීතේශ්වර නමට වන්දවපු සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඇහෙන තෙක් මානේ අසාගෙන සිටපු සියලු දෙනාම ආරක්ෂා කරගත්ත වෙනවා. බලපනේ. ආපදා තියෙන්නේ ඔහුගේ ගම්මානයෙන් පිට වෙයි. ඔහුගේ ගම්මානයෙන් පිට. ගමම රැකුණයි කියලා කිව්වා. ගමම රැකුණා කියලා කිව්වා. ඒ කියන්නේ ඔවුන්ට ලැබෙන වාසනාවන් වලට කිසි දින බාධා ඇති වන්නේ නැත කියලා කිව්වා. ඒක වාසනාවක්. වලපනේ පෙනුමට භයංකාර වූ භූමියක්. වලපනේ තියෙන කඳු නාය ගියත් එහෙම මැද ගොඩ වෙලා යනවා. ගොඩ හිටපු කට්ටිය මැදට. එහෙම භූමියක් වෙයි. ලංකාවේ වැඩිම ආපදා සහිත භූමියක්. ආපදාවක් සිද්ධ වුණොත් ඒක පොඩි පහේ ආපදාවක් නොවේ. ජල සීරාවෙන් පිරි, ජල උල්පත් වලින් පිරි භූමියක් වලපනේ වෙයි. එවන් කට්ටියත් දේරුණා කියලා දැනගත යුතු වෙයි. මොකක් නිසාද? සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ වලපනේ රුපහ පන්සලේ සජ්ජායනා කරපු බැවින් වෙනවා. නිකම් තනියෙන් සජ්ජායනා කෙරුවේ නැති වෙනවා. මහා ඉහළි මහා ආනුභාව සම්පන්න ආකාරයට මහා ඉහළි ඒ පෙරහැර කරේ මහ බෝධිසත්වෙක් වෙයි. අසංඝ කියලා කියන්නේ තාම නමක් දෙන්න බැරි. නමුත් මහ බෝධිසත්වෙක් වෙයි. බෝධිසත්වෙක් සම්බෝධියෙහි ධාරණී ලබාගෙන ඇති කෙනෙක්. ප්‍රතිගමන තත්ත්වයේ ඉන්න අය වෙයි. සියලු දෙනා ප්‍රතිගමන තත්ත්වයේ සිටින අය. මේ පරිශ්‍රය තුල ඉන්න බොහෝ දෙනෙක් ප්‍රතිගමන තත්ත්වයේ ඉන්නේ. ගමන් බිමන් අවසන් කළා නැවත උත්පත්තීන් අරගෙන නැවත දික්විජය කරපු විදිය මතක් කරගෙන යන ගමනක තමයි කට්ටිය ඉන්නේ. ඒ කට්ටියන්ගේ ಗುಣ ගැන කියලා අවසන් කරන්න බැරි. ඒ වගේම ගෙවාගෙන ආපු දුර ඒකත් කියලා අවසන් කරන්න බැරි. අපහාස කරලා නිඳා කරලා තමයි ගෙවාගෙන ආවේ මේ තරම් දුර.